අම්මේ මට පන්සලේ කටුල යන බයිසිකලයක් කරන්න ඕනේ. අනේ යන්න පුතේ යන්න. අපිට මේ බයිසිකල් යන්නට ඉන්න. ඔයා මේ අහනවා මේ බයිසිකල් ගැන. අනේ මට බයිසිකලයක් ඕනේ. දැන් කිව්වනේ තොප්පලයන්. මට බයිසිකලයක් දුන්න. අරන් දෙන්න ඕනේ මුන්ට බයිසිකල්. හරි මං කොහමද ගන්නවා? අනේ ගහගන්න කියන්න. ෂිට් අපේ රාඩි බයිසිකලයක් ගන්න තිබ්බා. කොහොම යරන් දෙන්නේ නැහනේ. අතු බයිසිකල් නැවතියන්. මට සිරි හිච්චි. මොකද්ද වෙන්න ඕනේ? නෑ මම බයිසිකලයක් කිව්වා. මම මේක අරන් දෙන්න බෑ කිව්වා. මාර වැඩිනේ මං. මොකද්ද? අර ඉන්නේ දොරකඩයා අලුත් බයිසිකලයක් අරගෙන. අතු සිරාවට ඔව් බං. යමන් දෙය පැත්තද? යමන් බලන්න ගිහිල්ලා. යමන්කෝ පර. අතු වල බලපං අර බයිසිකලේ සප්පෝ මට සිරේ. ඌ අරන් තියෙන සුපිරි බයික් එක. ඔව් බං අර බලපං අරන් තියෙන අපේ කිරි ටොයියා. හිච්චි අයියේ. මේ ඕක බං ඔබ පරිස්සම් කරගෙන දැන් අපිට පොඩ්ඩක් කඩේට යනකොට දෙන්න බැරිද? ඔව් අනේ බෑ අයියේ මේ ඊයේ අද උදේ ගත්ත බයික් එක. මෙහෙම දෙන්න පුළුවන් ද අයියේ? දැන් පෙරහැරට යන්න මේකට සුපිරි කෑලි දෙකකුත් හයි කරගන්න ඕනේ. දෙන්න බැරිද ඔය කියන්නේ? බෑ අයියේ. බේ කියන්නේ යනවද? ඒ අඩු නැවතියන් උටේ යන්න දීපන්. ඔය ලෝබයන්ගේ දේවල් අනිවාර්යෙන් කූඹිය කනෝ කියලා කතාවක් කාලා තියෙනෝනේ. ඒක තමයි දැන් උකට අනිවාර්යෙන් වෙන්නේ. මන් දන්න පොලිස් මාමලා දෙන්නෙක් ඉන්නෝ. අපි මේ පොලිස් මාමලා දෙන්න තියෙමු නීති විරෝධීව ලයිට් බයික් එකේ දාගෙන යනවා කියලා එහෙම කරලා පැමිණිල්ලක් දාමු. අර ඉන්නෝනේ බං ජගිස් පොලිස්ලා. අන්න ඒ වගේ කිව්ව කියලා මේ අපිට පුළුවන් ওই දොර කඩේට හොඳ පාඩමක් උගන්වන්න ඔය විදිහට ඇන්ගල් දාගෙන බයික් පදින්න බැරි වෙන්න මාපා. අන්න ඔබ දුන්නේ සුපිරිය අදහසයි. යමන්කෝ පොලිස් මාමලා දෙන්නකෝ දැන් ඕක ගියේ. තවමටනේ දැන් ඕක එනකොට අනිවාර්යෙන් අර පාරෙන් තමයි එන්නේ. ඒ පාරේ තමයි පොලිස් අය දෙන්නත් ඉන්නේ. ඉන්නකො හොඳ වැඩක් කරන්න ඕකට. දැන් පංකෝ හොඳ වැඩක් කරන්න පුතා. බෙල්ලි ගලවලා යයි එනං. ඊට ඔර එකෙක් කෙන විදිය අම්මට සිරි ස්කූටරයක් ලයිට් කරගෙන සන්ග්ලාස් දාගෙන එයායි කීටි බලපන් කොර බලපන් ඔක්කොම නවත්තපන්. හරි බොස් මන් නවත්ත. අඩු නවතියන්. එයිසේ නවත්තන්න කිව්වේ? යකෝ උබ මේ කවුද යකෝ උබට ඔහොම කිව්වේ ලයිට් දාගෙන යන්න එපා කියලා? ඉස්සරහින් යන වාහනවල මිනිස්සුන්ට හරියට පාරේවත් යන්න බෑ උබ ඔය යන විදිහට. ඔව් උබගේ බයිසිකලේ ඔය ලයිට් එක අපි දැම්මව ගලවනවා. අනේ සර් ගලවන්න එපා මම ඊයේ දැම්මේ. පෙරහැරේ යන්නේ කියලා සුපිරි බයික් එකක් දැම්මේ ඔෆිස් ගිහිල්ලා දැන් යනකම්. මේ ඔක ගලවපම්පම් නැත්තම් අපි රස්සාව ගහලා යනවා. ගලවන්න එපා සර්. මේ නැත්තම් තුබවත් ගන්නවා අත්අඩංගුවට බයික් එක ගන්නවා. අතෝ මේක පට් දැල්වේ නැටි මේක ස්විච් එක ඔෆ් කරපන්. හරි අදට ඔබට සමාව දෙන්නම්. ඊළඟ පාර ඔහොමවත් එම ඔබගවත් ඇලෙස් කරනවා ඔබගේ බයික් එකත් හිරේ. එතකොට ඔබට එන්න වෙන්නේ නඩු ආරයට තමයි. හරි සර් ආපොනම් මං ජීවිතේ මේ වගේ ලයිට් ගහගෙන ඉන්නේ බයික් වල. ඵලයන් මාමි පොඩ්ඩක් අහන්න. ඇයි කොල්ලෝ? පොලිස් මාමි කියන්න දෙයක් තියෙනවා. මේ පැත්තේ බයික් එකක් ගියා. අප්පට සිරි ඌ හැබැයි අමුතු ඌනම් පිස්සෙක්. ඌ බයික් එක නිකන් තනි රෝඩින් යන්නේ ඌ. කවුද තනි රෝඩින් යන්නේ? කෝගේ නම්බර එක කියපන්. සර් 0785 තමයි නම්බරේ CBC. අරන්නේ බයික් එක නේද? ඕ කොස්තාපල් අල්ලපන්. මන් නිකන් දැන් යන්නේ සුපර් හීරෝ කෙනෙක් වගේ. අඩු නවත්ත මම බයික් එක. අඩු අප්පට සිරි අල්ලුවා නේද? අඩෝ බැහැපන් නැත්තම් ඔබ වහාම බෑපම් බයිසිකලින් බෑපංකෝ. ඇයි සර්? මට සිරි මුගේ බයික් එක ඇතුලේ තියෙන කෑලි කොට සයිලන්සරේ අම්මට සිරි බල්බ් වැලකුයි VIP ලයිට් එකකුයි බෝඩ් වෙල් දෙකයි නිල් ලයිට් වෙල් දෙකයි VIP බෆල් 3යි අම්මට සිරි. අඩෝ මේක නිකන් සර්කස් එක කරගන්න පුළුවන් බයිසිකලයක් මොකටද මෝ පාරේ පදින්න අඩෝ. අනේ සර් මම කඩේට පදින්න තමයි මේ බයිසිකලේ ගෙනියන්නේ. අපිට දැන් මේක ගන්න වෙනවා පොලිස් බාරයට. අනේ ගන්න එපා අනේ සර් ගන්න එපා. මං ඕන ඉල්ලන ගානක් දෙන්න මේක නම් ගන්න එපා බෝ මම අරන් ගත්තේ. මේක ගනින් කොස්තාපල් මේක ගෙනියපන් පොලිසියට මම ඌ එක්කගෙන එන්න. හරි
ටූ මේකට නැග්ගම තියෙන සැප. උන්ට මේවා පඩින්න මෙනේ දෙන්න ඕනේ. හාල් කරන්න. අනේ මේක පොලිසියට ගෙනියන්න එපා සර්. අනේ මගේ බයිසිකලේ. හරි ඔබ ගෙනියපන් මම ඌ අල්ලගෙන එන්න. හරි සර්. මේ ඔබ මෙතන පඩිෂෝඩාගෙන මේ අදාවෙල්ලපෙන්පා පොලිසියට ගිහිල්ලා මේක බලාගමු මේ මහ පාර. අනේ පැටියෝ කොහමද දැන් කෑවද? හිච්චි අයියේ ඔයාලා මේ වැඩ කරේ අයියෝ. මම තමයි අයියේම කරේ. අනේ මාව ගෙනියන්න එපා. බොහෝම ස්තුතියි ළමයි මේ වගේ අපරාධකාරයව අල්ලලා දුන්නට. ඕක මොකද්ද සර්? උන් ඉතුරු කරන්න එපා සර්. අවුරුදු 3ක් විතර හිරේ දාන්න. හරි ඒක නීතියෙන් බලාගනි. ඒ අඩේ දැන් සැපද? අනේ මාව ගෙනියන්න එපා. මං ඔයාව කියනවා. හොය පලයන්. පොලිසියට ගිහිල්ලා වරෙන් හිරබත් කාලා සැපද? යමම් බම්මයි ගයන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකක් බලන්න guys. මේ channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන bell notification button එකට all දාගෙන තියාගන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. bye.